ඔන්න අපි මුලින්ම කතා කරන්නේ ලංකාවේ ගොඩක්ම ප්‍රසිද්ධ කෙල්ලෝ කොල්ලෝ හොයන බයික් එකක් තමයි Honda Dio. Honda Dio 2018 නිෂ්පාදනය කරපු බයික් එකක් තමයි මේ රතු පාට BGS බයික් එක පේන්නේ. මේක lot number 37. ඉතින් මේ බයික් එක මේ වෙනකොට 2018 බයික් එකක් නිසා ලක්ෂ 5 හමාර වගේ අතර මුදලකට විකිනෙනවා. හැබැයි ඔයාට මේ වගේ වෙන්දේසකට ආව සමහරට ලක්ෂ 4 හමාර ඊටත් වඩා අඩුවට උනත් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඇවිල්ලා බලන්න පුළුවන්. වසර ගණනක අත්දැකීමත් එක්ක කොහොමද මේ වෙන්දේසකින් අඩුවට බයික් එකක් ගන්න කියලා මම වීඩියෝ අවසානයේදී අනිවාර්යයෙන්ම කියන්නම්. වීඩියෝ අවසානයේදී රැඳිසිරෙන්න. මෙතන Honda Dio 10ක් විතර තියෙනවා වෙන්දේසියේදී. මෙතන තියෙනවා දැන් මේ නිල් පාට 2016 නිෂ්පාදනය කරපු BD Dio එක. ඉතින් මේකත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කළු පාට ලස්සන පෙනුමක් තියෙන කළු පාට Honda Dio 2018 WPBG නම්බර එකක් තියෙනවා. ඉතින් මේකත් වෙන්දේසියේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලට පුළුවන් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. අද දිනය හෙට දිනය බලන්න පුළුවන් පරීක්ෂා කරලා. ඒ වගේම තමයි අනිද්දා ජූලි 15 වෙනිදා මේකේ ලන්සු ඉදිරිපත් කරනවා. එතකොට ඇවිල්ලා මේ බයික් එක හොඳයි නම් ඔයාලට ලන්සු ඉදිරිපත් කරලා ගෙදර අරන් යන්න පුළුවන්. මෙන්න තව ඩියෝ එකක් තියෙනවා. මේ ඩියෝ එක 2016 නිෂ්පාදනය කරපු SPBEG නම්බර එක lot number 27. ඔයාලට මේක බලා ගන්න පුළුවන් මේ 27 නම්බර එක වෙන්දේසියේදී. ඉතින් මේකේ chassis නම්බර එක අනිවාර්යෙන් බලන්න. සමහර chassis numbers පැහැදිලි නැහැ. ওই වෙන්දේසියට එන්නේ ගොඩක් ඔය උස්සපු බයික් එහෙම එනවා. සමහරට ගෙවා ගන්න බැරි වෙද්දි ගෙවා ගන්න ගත්තේ පුද්ගලයා chassis numbers කොටලා පදින්න යනවා. මේ වගේ එක හේතු තියෙනවා. මම ඒක අන්තිමේදී කතා කරන්නම්. ඉතින් මේ බයික් එකේ නම් සයිඩ් කනඩ දෙකක් නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මම මේ බයික් එකේ බැලුවා පොඩ්ඩක් බොඩි එක ඩැමේජ් තියෙනවා. ඉතින් මේක නම් වෙළඳ පොලේ වටිනාකම මේ දවස්වල ලක්ෂ උදාහරණයක් ලක්ෂ 4ක් කියමුකෝ. ඉතින් මේක තව ලක්ෂ රුපියල් 50000ක් විතර යනවා අර වෙළඳ පොලේ තියෙන බයික් එකක් වගේ හදන්න. ඉතින් එතකොට මේ 50000ත් අඩු කරලා තව රුපියල් 25000ක් 30000ක්වත් අඩු කරලා තමයි ඔයාලා ලන්සෝ ඉදිරිපත් කරන්න ඕන. එහෙම නැත්නම් පාඩුයි. මෙන්න ඊළඟට තියෙනවා Honda Dio 2015ක් SPBCO නම්බර එක. මේක ටයර් දෙකම වගේ දානවා නම්බර 28. ඉතින් මේකත් අඩු ලන්සුවක් තියලා ඉදිරිපත් කරනවා. ඊට පස්සේ Honda Dio 110 2016 WPBDL නම්බර එකක් තියෙනවා. මේක ටිකක් හොඳ පෙනුමට තියෙන බයික් එකක්. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන් නම්බර 29 යටතේ. මම ඉක්මනින්ම කියන්න Honda Dio 110 2016 එකක් තියෙන lot number 30. ඉතින් මේකත් පොඩ්ඩක් යට එහෙම දිරලා තියෙනවා. ඔයාලට මේක බලා ගන්න පුළුවන් lot number 30 යටතේ. ඊට පස්සේ තව එකක් තියෙනවා 2016 එකක් මැට් එකක්. ඉතින් ඒකෙත් පොඩි පොඩි repairs තියෙනවා. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. කොහෙත්ම එක ෆොටෝ එකකින් මේ වගේ වෙන්දේසක තියෙන බයික් එකක් අපිට මනින්න බෑ. ඇත්තටම chassis numbers එහෙම බලන්න ඕන. එහෙම නැත්තම් chassis numbers ප්‍රශ්නයක් නැති සමහර කට්ටිය ඉන්නවා වෙලඳුන්. එයාලට ප්‍රශ්නයක් නෑ. ඒක හරි ගස්සලා විකුණන්න පුළුවන් එයාලට. ඒ වගේම තමයි 2015 Honda Dio එකක් තියෙනවා WPBCR නම්බර නිල් පාට එකක්. මේකත් පේනුමට හොඳට තියෙනවා බයික් එක. ඒක lot number 32. ඒ වගේ lot number 33 සුදු පාට කළු පාට බයික් එකේ තියෙනවා 2017 එකක්. අනිත් ඒවාට බලද්දි ටිකක් අලුත් බයික් එක. නමුත් අර හැම බයික් එකක් වලට ටිකක් පරණ පේනුමක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න තව බයික් එකක් තියෙනවා. ඒක ඩෙකරේෂන් පාර්ට් එකක් උත් කරලා දෙනවා මොඩිෆිකේෂන් පාර්ට් එකක්. BDO නම්බර එක 2016 එකක් නම්බර් 34 යටතේ ඔයාලට ඒක බලා ගන්න පුළුවන් වෙන්දේසිට ගියොත්. මෙන්න 35 රතු පාට බයික් එකක් තියෙනවා BEP WPBEP 2016 එකක්. ඉතින් ඔයාලට මේකට ලන්සුවක් තියන්න පුළුවන්. සමහර කට්ටිය මේ ලක්ෂ 3කට පව මේ වගේ බයික් එකක් අරන් යනවා. ඇත්තටම ඉතින් බිස්නස් කරන කෙනෙක්ටවත් ලාභයි ඒක. මොකද ගොඩාක් වෙළඳ පොලේ තියෙනටත් වඩා රුපියල් 70000ක් විතර අඩුවට කියන්නේ. සාමාන්‍යයෙන් මේ තියෙන නම් වෙන්දේසි කුරුණෑගල. ඉතින් මේකට ඇත්තටම කුරුණෑගල කට්ටියට වඩා අකුරණ, ගම්පහ, කොළඹ එතකොට ඔය බයික් සේල් කරන කඩේ ලොරි පිටින් අරන් යනවා බයික් ටික අරන් යන්න. ඉතින් අපි ඒ ගැන දන්නවා. සමහරලාට ඉතින් බයික් 4-5 ගන්න එනවා කට්ටිය. සමහර කට්ටිය 10 ගන්නවා. යාළුවට පොඩි සපෝට් එකකුත් තියෙනවා ඇතුලෙන්. ඉතින් එහෙම දේවලුත් තියෙනවා මෙතන. යාළුවා හැමදාම එන කට්ටිය මේ වෙන්දේසි පවත්වන පුද්ගල සෙට් එකක් ඉන්න. යාළුවාත් හැමදාම එකම වගේ කට්ටියක් ඉන්නේ. ඉතින් එයාලා වඳුරනවා. ඉතින් අඳුරන කම්මෙන් පොඩ්ඩක් මේක ගන්න පුළුවන් ප්‍රසිද්ධ වෙන්දේසියක් වුණාට මේක Honda Dio 110 2016 එකක් BDI නම්බර එකක්. පෙනුමෙන් හොඳ පෙනුමක් තියෙනවා මේ බයික් එකක්. මෙන්න අපේ ලංකාවේ ගොඩක්ම කොල්ලෝ ආස කරන බයික් එකක්. CT100 බයික් එක. තෙල් සුවඳටත් දුවන්න පුළුවන් කියලා තමයි කියන්නේ මේවා පදින කොල්ලෝ. ඉතින් මෙතන තියෙනවා BCB නම්බර එක 2015. අද වෙද්දි වෙළඳ පොලේ නම් 3.75 ඒ වගේම 4.20 වගේ අතර මුදුරට මේ වගේ බයික් විකිනෙනවා.
ඉතින් ඔබ දන්නවද දැන් සති කිහිපයකට කලින් වෙන්දේසියක් තිබ්බා මම දැක්කා මේ වගේ බයික් එකක් මේ 375 වික්කට 3කට විතර තමයි එක්කෙනෙක් ගත්තේ මේ වගේ බයික් එකක්. එදා ඒ බයික් එකට ලන්සු තියන්න ඇවිල්ලා හිටියේ 3 දෙනයි. ඒකෙනුත් දෙන්නව අනිත් දෙන්නව එයා ෂේප් කරගත්ත එයාට ඒ බයික් එක පදින්න මොන මං ගාව සල්ලිත් නැහැ මම මේ බිස්නස් කරන්න නෙවෙයි ගන්න කියලා. ඊට පස්සේ අර කට්ටිය දෙන්නත් එයාට ඒ බයික් එක ගන්න දුන්නා. ඔහොම බලද්දී එයා බයික් 4ක් විතර ගත්තා කියලා තමයි කිව්වේ කෙනෙක්. ඉතින් කොහොම හරි ඔහොමත් මේ දේවල් වෙනවා. සමහර ඒවට ගොඩක් දෙනෙක් තියන්නේ නැහැ ලන්සු. සමහර බයික් තියෙනවා මම දැක් R15 බයික් එක. ඒ බයික් එකේ පොඩක් ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් කොල්ලෙක් ඇවිල්ලා අඩුමඩු මුදලට ඒ බයික් එක ගත්තා. මම ඇහුවා ගරාජ් එක කෙනෙක්ගෙනුත්. එයා කිව්වා ඒ බයික් එක හදන්න උපරිම ඇයි ලක්ෂ 2කමාරක් කියලා. 2කමාරක් නෙවෙයි 3කමාරක් තිබ්බත් ඒ කොල්ලට තව අතින් ලක්ෂ 2ක් විතර වැඩිපුර තියලාම බයික් එක විකුණ ගන්න පුළුවන්. ඒ වගේ ලොකු ලාභ ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ Bajaj CT 100 2013 SPBAP නම්බරය මේක ලොට් නම්බර් 18 නම්බරයට තේ බයික් එක බලා ගන්න පුළුවන් වෙන්දේසි පරිසරයට ගියොත්. ඉතින් මේ වගේ බයික් එක සාමාන්‍ය වෙළඳ පොලේ නම් විකිනේ 3.30කට විතර. ඒ වෙළඳ පොලේ හොඳ තත්ත්වෙ තියෙන බයික් එකක්. ඒක මතක් තියාගන්න හොඳ තත්ත්වෙ තියෙන බයික් එකක්. සමහරට මේක මේ වෙන්දේසි තියෙන බයික් එක මාස 6-7ක් තිස්සේ එක තැන තිබිලා තෙමිලා සමහර තැන් දිරලා එකපාරට ස්ටාර්ට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරට ස්ටාර්ට් වෙන්නේම නැති වෙන්න පුළුවන්. ඉතින් පොඩි පොඩි දේවල් කරගන්න වෙනවා කොහොමද මෙතන තියෙන බයික් එක. ඒක නිසා වෙළඳ පොලේ තියෙන බයික් එක ගන්නට මෙතන ගිහිලා ඉල්ලන්න යන්න එපා. ඒක පාඩුයි. මම දන්නවා ඔබ එච්චරම මොඩ නැහැ කියලා. ඉතින් ඒක නිසා යම් කිසි ගාණක් අඩු කරලා මොකක් හරි හදන්න වුණොත් මොකද ඒක හරියටම අපිට කියන්න බෑ 100%ක් බයික් එක පදින්න නැතුව අනික පැද්දා සමහර දේවල් අපිට තේරෙන ටිකක් කල් යනවා. ඉතින් ඒක නිසා අවදානමක් තියන පොඩි ගාණක් අඩු කරලා තමයි ඉල්ලන්න ඕන. සමහරවිට ලක්ෂ ගණන් අඩු කරලා කට්ටිය ඉල්ලලා බයික් එක අරන් යනවා. එහෙම අයට ඉතින් එකට එකක්ම ලාභයි. මෙන්න දැන් අපිට බලා ගන්න පුළුවන් Suzuki Gixxer GSX 150cc 2017 වර්ෂයේ නිෂ්පාදනය කරපු බයික් එක. මේකේ NPBFF නම්බර එක. සාමාන්‍යයෙන් මේක වෙළඳ පොලේ මම බැලුවා විකිනන ගණන් මේ දවස්වල සාමාන්‍යයෙන් ලක්ෂ 6.5ට වගේ 2017 විකිනනවා. ඉතින් ඔයාලට මේක මිලදී ගන්න පුළුවන් තව ගොඩාක් අඩු මුදලට. මේක නම් ගොඩක් කරන්න දේවල් තියෙනවා. සීට් එකක්ම දාන්න තියෙනවා. ඒ වගේම ටයර් දෙකම ඔය ගෙවිලා තව මලකඩ ගාලා තියෙනවා. සයිඩ් කන්නඩි දෙක නැහැ. ඉතින් මේ වගේ දේවල් ඔක්කොම එකතු කරලා තමයි ලන්සෝ ඉදිරිපත් කරන්න ඕන. තව 50000ක් විතර ලාභයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඔන්න රණමොටෝ GN 125 2025 වර්ෂයේ නිෂ්පාදනය කරපු බයික් එකක් තියෙනවා. කිලෝමීටර් 20000ක්වත් දුර නැහැ. ඉතින් ලොට් නම්බර් 55 යටතේ තමයි මේ බයික් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. වෙළඳ පොලේ යන්නේ බ්‍රෑන්ඩ් නිව් බයික් එකේ මිල බලන්න. ඊට වඩා තව ඔයාලට ගොඩාක් අඩුවට මේ බයික් එක ගන්න පුළුවන්. රණමොටෝ බයික් එක. ඊට පස්සේ මේක විතරක් නෙවෙයි මේ වගේ තව බයික් දෙක තුනක්ම තිබ්බා රණමොටෝ. ඊට පස්සේ තාම තිබ්බා TVS Raider. ඒක 2024 25 26 ගන්න පුළුවන්. ඒක තමයි හොඳම chance එක. ඔන්න brand new bike හොයන කෙනෙක්ට හොඳම අවස්ථාවක් මේක. TVS Raider bike 10ක් විතර තියෙනවා 2024 25 2026 ආපු bike. මෙන්න පළවෙනිම තියෙනවා lot number 109ට 2024 BJP bike එක. ඉතින් මේක මේ දවස්වල විකිරණ වෙළඳ පොලේ කීයද කියලා අපි බලමු. 6ක් විතර උන 2024 එකක්. ඒ වගේම තමයි 2026 brand new zero mileage bike එකක් අපිට sale එකෙන්ම ගන්න පුළුවන් showroom එකෙන්. ලක්ෂ 7.9000කට. ඉතින් 7.9000ක් දීලා බයික් එකක් ගන්න දෙහෙම නැත්නම් 2024 25 වගේ එකක් තව ලක්ෂයකට විතර අඩුවට අපිට ගන්නත් පුළුවන්. ඉතින් සල්ලි තියෙනවා නම් සමහර ගොඩක් දෙනෙක් ගන්න බ්‍රෑන්ඩ් නිව් එකක්ම ගන්නවා. ලක්ෂයක් අවුලක් නැහැ කියලා. ඉතින් මේක ඔයාලගෙන් කෙනායින් කෙනාට වෙනස් වෙයි. ඊට පස්සේ තව තියෙනවා ලොට් නම්බර් 108 යටතේ තවත් TVS Raider එකක්. මේක 2000 අපි බලමු 2024ක් මේ එකත්. ඊට පස්සේ ලොට් නම්බර් 107 ඔයාලට මේ පින්තූරේ බලා ගන්න පුළුවන් 2024 තව එකක් තියෙනවා. ඊට පස්සේ මේ කළු පාට බයික් එක බලමු. අපි කලින් බැලුවා රතු පාට බයික් නේ. දැන් බලමු මෙන්න 2025 එකක් තියෙනවා. Raider 125. සේල් කරන කට්ටියම මේ වගේ බයික් බලාගෙන ඉන්නේ ගන්න. මොකද එයාලට දෙන්න පුළුවන්. 2024 තව එකක් තියෙනවා EP BJN මේකත් රතු කළු බයික් එකක්. ඊට පස්සේ තව තියෙනවා කළු පාට බයික් දෙක තුනක්. මෙන්න මේ තියෙන්නේ කළු පාට බයි 2025. කළු පාට ගොඩක් කියලා 2025 තමයි තියෙන්නේ BJR. ඊට පස්සේ තවත් කළු පාට එකක් තියෙනවා ලොට් නම්බර් 103 යටතේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මේකත් 125 2025 එකක් BJP. එකම කාලේ රෙජිස්ටර් කරපු බයික් සෙට් එකක්. මෙන්න තව BJT 2025 කළු පාට රයිඩර් එක. TVS Raider කියන්නේ ඇත්තටම හොඳ බයික් එකක්. දැන් ඉතින් ගොඩක් දිනෙක ගන්නවා. මොකද අඩු මුදලට ගන්න පුළුවන් මේ වගේ බයික් එකක්.
රතු පාට එක 2024 BJM එක ලොට් නම්බර් 101 යටතේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ තව තියෙනවා R15 බයික් දෙක තුනක්. මේවා නම් EFI එන බයික් පොඩක් පරිස්සමෙන් ගන්න ඕන කට්ටිය ගන්න කෙනෙක්. කළු පාට එක තියෙනවා Yamaha R15 2015 එකක්. ඊට පස්සේ නිල් පාට එකක් තියෙනවා. මේ සෙන්ට්‍රල් ෆිනෑන්ස් ලාගේ ෆිනෑන්ස් එකකින් මේ R15 බයිකුත් හරියට තියෙනවා. මේ ඔක්කොම හැබැයි හොඳටම දිරලාගේ තියෙන බයික් 2017 එකක් තියෙනවා R15 නිල් පාට එක. මේකත් ගොඩක් සාමාන්‍යයෙන් ලක්ෂ 2ක් හෝ 3ක් මට හරියටම කියන්න බෑ. ගරාජ් වල දන්න කට්ටිය නම් දන්නවා. ගරාජ් කරන කට්ටියට හෝ බිස්නස් කරන කට්ටිය බයික් එක බැලුවට පස්සේ මේකට උපරිම ලක්ෂ 3ක් යනවා හදන්න. එදා මම සේල් එකකට ගියා මෙන්න මේ වගේ ඔක්ෂන් එකකට. ඒකේ ගරාජ් වල ආපු කෙනෙක් කෙනා මේක නම් ඉල්ලන්න එපා වැඩක් නැහැ තේරුමක් නැහැ හදලා අපිට විකුණන්න බෑ වෙළඳ පොළ ඊට වඩා අඩුවට තියනවා කිව්වා. ඉතින් අන්න එහෙම දේවල් තියෙනවා. දන්නේ නැතුව ගියොත් ආසාවට බයික් එක වෙන්දේසි කරන්න ගියොත් අනිවාර්යයෙන්ම ඇන්දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් 2012 13 14 TVS Apache බයික් 5ක් විතර තියෙනවා මේකේ. ඊට පස්සේ අපිට Hero Honda බයික් සෙට් එකක් තිබ්බා මට කියන්න පුළුවන් 2014 15 වගේ බයික්. ඒකේ තියෙනවා ස්කූටර් සෙට් එකක්. Dio එක ගැන අපි කතා කරා වෙනම. ඊට පස්සේ තියෙනවා Honda Active 2016. ඒකේ බයික් 4ක් 5ක්ම තිබ්බා. ඊට පස්සේ තිබ්බා අය කොල්ලෝ පදින බයික් එකක් තමයි Bajaj Discovery. මේක 2015 16 වගේ තිබ්බා. Hero Hunk 2015 වගේ බයික් සෙට් එකක් තිබ්බා. අර රණ මොටෝත් බයික් බ්‍රෑන්ඩ් නිව් 2025 වගේ ඒවා තිබ්බා. සමහර ඒවා පැදලම නැහැ වගේ බයික්. එතනක් තිබ්බා බයික් 4ක් 5ක් මම ඔබට කලින් කිව්වා. ඒ වගේම FZ බයික් දෙකක් විතර තිබ්බා. ඒ වගේම තමයි Discovery මම කතා කරා 125 එක 2013 වගේ එකක් තිබ්බා. ඊට පස්සේ තිබ්බා Bajaj Discovery 125 2014. මේ වගේ 15 තිබ්බා. ඒ වගේම Bajaj Platina බයික් සෙට් එකකුත් තිබ්බා. Platina ගොඩක් වයසක කට්ටියම හොයනවා මම දන්නවා. ඒ වගේම තමයි ආය අපිට ස්කූටර් එකක් විදියට ගොඩක් ලේඩිස් අයත් හොයනවා අඩුවට ස්කූටර් එකක්. ඒ වගේ කෙනෙක්ට ගන්න පුළුවන් Hero Edge කියන බයික් එක 2017 වගේ බයික් සෙට් එකක්ම තිබ්බා. ඊට පස්සේ Hero Casham කියලා බයික් එකක් තිබ්බා. Bajaj Pulsar 150 NS බයික් එකක් තිබ්බා. ඉතින් ඒක තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. බයික් එතනක් තිබ්බ බයික් NS 4ක් විතර. මේවා නම් සමහර බ්‍රෑන්ඩ් නිව්ම කන්ඩිෂන් තියෙන බයික්. එතනදී තියෙන හැම බයික් එකක්ම කියන්න වෙලාවක් නැහැ. ඒ වගේම තමයි තවත් ඔය ගොඩක්ම කෙල්ල කොල්ල හොයන එකක් තමයි Yamaha ZR එක කියන්නේ. මේකේ 2017 18 වගේ හොඳ කන්ඩිෂන් එකේ තියෙන බයික් ටිකක් තියෙනවා. ඒකේ එක ෆොටෝ එකක් තමයි මම ඔයාලට පෙන්නන්නේ. ඊට පස්සේ ආයෙ මෙතනදී බලා ගන්න පුළුවන් නම් මේ එකම එක වාහනයක් තියෙනවා. මේක තමයි Bajaj Qute වාහනයක්. ඒක 2018 වර්ෂයේ නිෂ්පාදනය කරපු එකක්. ඉතින් මේකේ මේ දවස්වල වෙළඳ පොළ යන මිල දන්න කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඇත්තටම මේ වගේ එකක් හොයනවනම් මම මෙතනදී බයික් ගණනාවක් කිව්වා. ඉතින් ඒ වගේ බයික් හොයන කෙනෙක්ට අනිවාර්යයෙන්ම මේ වෙන්දේසිය ගැන කියන්න මේ වීඩියෝ එක යාලට අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඊට පස්සේ මෙතනදී මේ බලා ගන්න පුළුවන් Bajaj True Stock 2004 වර්ෂයේ නිෂ්පාදනය කරපු JA number වීල් එක තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් Bajaj True Stock 2003 වර්ෂයේ මේ HR වීල් එක තියෙනවා. මෙතන TVS 3 wheel තියෙනවා 6ක් විතර. ඊට පස්සේ Y number එක 3 wheel එකක් තිබ්බා. ඒක වෙන්දේසියට දැම්මත් දන්නේ නැහැ. ඉතින් ඔයාලට ඒක පුළුවන් ගිහිල්ලාම බලන්න. ඊට පස්සේ TVS King 2015 එකක් තිබ්බා. ඒ වගේම TVS King 2016 තියෙනවා. 16 15 3 wheel ගණනාවක්ම තියෙනවා. ඉතින් ඔයාලට වෙන්දේසියට ගිහිල්ලා බලන්න පුළුවන් වැඩි විස්තර. ඔයාලා මේ වීඩියෝ එකේ අවසාන වෙනකන් තමයි මේ රැඳිලා ඉන්නේ. ඉතින් බොහොම ස්තුතියි මෙතෙක් වෙලා මේ වීඩියෝ එක නරඹුවාට. ඉතින් මේ වීඩියෝ නිර්මාණය කිරීමේ එකම අරමුණ තමයි මේ දවස්වල බයික් එකක් ගන්න ගියත් වාහනයක් ගන්න ගියත් මොකක් ගන්න ගියත් වෙළඳ පොලේ විකින්නේ ගිනි ගණන් වලට. එක්කෝ කළු කඩ මාෆියාවක් යන්නේ. ඉතින් මෙතනදී සාධාරණ මුදලට බයික් එකක් 3 wheel එකක් ගන්න අවස්ථාවක් ලබා දීමේ අරමුණෙන් තමයි මේ වීඩියෝ නිර්මාණය කරේ. මේක කවුරුත් කියපු දෙයක් නෙමෙයි. වීඩියෝ එක නිර්මාණය කරන්න සල්ලි දීලා නැහැ කවුරුත්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ මේක এডুকেෂන් පර්පස් only තමයි කරුණු දැන ගැනීම සඳහා පමණයි මේ වීඩියෝ නිර්මාණය කරලා තියෙන්නේ. මේ වෙන්දේසියේ තියෙන්නේ කමර්ෂල් ඇන්ඩ් ක්‍රෙඩිට් ෆයිනෑන්ස් කුරුණෑගල යාඩ් එකේ. මේකට එන්න කුරුණෑගල ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 4ක් 5ක් විතර යන්න දිනවා කුරුණෑගල දඹුළු රෝඩ් දෙනගම්නු වත්ත. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මැප් එක මම දාලා තියෙනවා. ඔයාලට වැඩි විස්තරයක් දැනගන්න ඕන කමෙන්ට් එකක් දාන්න නැත්නම් කන්ටැක්ට් නම්බර්ස් උත් දාලා තියෙනවා. මේ බයික් 3 wheel ඔයාලට මිලදී ගන්න පුළුවන් ජූලි 15. ඒ කියන්නේ බදා දිනේදී. හැබැයි ඊට කලින් ජූලි 13 අද හෙට ජූලි 14 මේ දිනයන් වලදී
මේ යාඩ් එකට ගිහිලා ඔයාලට බයික් ටික බලන්න පුළුවන්. ත්‍රී වීල් ටික බලන්න පුළුවන්. ඔයාලට සැටිස් වෙන හොඳ එකක් තියෙනවා නම් ගිහිලා බලන්න මෙයාලා අවස්ථාවක් දීලා තියෙනවා. එහෙම සැටිස් එකක් තියෙනවා නම් හොඳ එකක් ඔයාලට හම්බුණා නම් 15 වෙනි දින උදේ 9ට ගිහිලා වෙන්දේසියට එන්ටර් වෙන්න පුළුවන්. වෙන්දේසියට ගිහිල්ලා ලන්සු තියලා ඔයාලට අවශ්‍ය කරන බයික් එක ත්‍රී වීල් එක හෝ මේ වාහන තියෙනවා මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේක හොඳ අවස්ථාවක්. තව වාහන දෙක තුනක තිබ්බ පරණ ඒවා මම ඒක ගැන කතා කරලා නැහැ. මේ channel එකෙන් අපි ගොඩාක් වාහන ගැන තමයි කතා කරන්නේ. ඉතින් මෙතනදී ඔයා මේ වෙන්දේසියට ඇතුළත් වීමේදී ජූලි 15 වෙනි දින ඔයාගෙන් රුපියල් 1500ක මුදලක් ගන්නවා. මේක හපව් දෙන්නේ නැහැ. ඊට අමතර අපකරයක් විදිහට රුපියල් 10000කුත් ගන්නවා වැඩිපුර. හැබැයි මේ වෙන්දේසි ඉවරලා හපවුවා මේ ස්ථානෙන් එළියට යද්දි ඒ රුපියල් 10000 දෙනවා. ඉතින් මට අත්දැකීම් තියෙනවා මේ වගේ එකට ගිහිල්ලා සමහර බයික් ත්‍රී වීල් වලට ලන්සු ඉදිරිපත් කරන්න එන්න දෙන්නේ 3 දෙනෙක්. සමහරලාට එයා එක්කෙනෙක් සමහරට බොරුවට වගේ නිකන් එල්ලන පොඩි ගාණක්. ඊට පස්සේ අන්තිමේදී ඔයාට සාධාරණ මුදලකට ගන්න පුළුවන්. ඇත්තටම මේක වෙළඳ පොලේ වටිනාකම ලක්ෂ 10ක් කියලා හිතන්නකො මේ ABK එක. ඉතින් ඇත්තටම මේක ලක්ෂ 8කට විතර ගන්න පුළුවන් නම් කොච්චර ලොකු අවස්ථාවක්ද. ගිනි ගණන් වල නෙමෙයි ඇත්තට මේක සාධාරණයි. ඔයාට කවදා හරි මේක හදලා පැදලා එපා කියලා හිතුනොත් විකුණන්න පුළුවන් ලාභයක් අතේ තියන ලක්ෂයක් විතර. ඉතින් මෙහෙම අවස්ථාවක් මේ වෙන්දේසිකින් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ වෙන්දේසියට එන්ටර් වෙද්දී අනිවාර්යෙන් මතක් තියා ගන්න ඕන මේ ඔයාට ලාභයට වගේම සමහර වාහන තියෙනවා ගොඩාක් හදන්න ලොකු මුදලක් යනවා. මෙහෙම අන්තිමේ තේරිලා ඉතිරි වෙච්ච ඒවත් තියෙනවා. ඉතින් ඒ වගේ එකක් ලොකු මුදලකට ලන්සුවක් තියලා වාඩ ගෙදර අරන් යන්න වුණොත් ඒක ඇත්තටම වැඩක් නෑ, ලොකු අපරාධයක්. ඊට වඩා වෙළඳ පොලෙන් ගන්න පුළුවන්. හොඳම අවස්ථාව දේ තමයි මේතන තියෙන බයික් එකක් අපිට ස්ටාර්ට්වත් කරන්න හම්බෙන්නේ නැහැ. හුදෙක්ම බැලුවා මේකට ගාණක් තිබ්බා අපි ඊට පස්සේ ලන්සු තියෙනවා එච්චරයි අපිට වාහනේ ගන්න පුළුවන්. එහෙම නැතුව පැදලා මේක ලෙඩ තියෙන්නේ මොනවද කියලා අපිට බලන්න බෑ. යතුරුක්වත් දාලා නැහැ. ඉතින් මේ වගේ සමහර බයික් තියෙනවා ත්‍රී වීල් එහෙම චැසි නම්බර්ස් කොටලා තියෙන්නේ. සමහර බයික් තියෙනවා TVS රයිඩර් බයික් එක 2024 එකක්. මේකේ චැසි නම්බර්ස් කොටලා පැහැදිලි නැහැ. ඉතින් සමහර වාහන ගත්ත මිනිස්සු ඉන්නවා පව්වේ මිනිසුන්ට ගෙවා ගන්න බැරි වෙද්දි යාලා පදින්න වාහනේ උස්සන් දෙද්දි මේකේ චැසි නම්බර්ස් කොටනවා. ඒවා පැහැදිලි නැහැ. නැත්නම් වෙන එකක් කොටනවා. ඉතින් මෙන්න මේ වගේ කේස් තියෙනවා. මේවා නීත්‍යානුකූල බලදී යම්කිසි ආකාරයක ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒක නිසා ඒවා හොඳට හිතලා බලලා දන්න කෙනෙක්ගෙන් අහලා මේ වගේ වෙන්දේසියකට යන්න. ඒ වගේම මට අමතකුණා සඳහන් කරන කාරණාවක් තමයි ඔබ උදාහරණයක් ඩියෝ බයික් එකක් ලක්ෂ 5ක් දීලා ගත්තා නම් මේක එවෙලම ඔබට 125ක වටිනාකම මුදලක් ගෙවන්න වෙනවා. ඉතින් ඒක අනිවාර්යෙන්ම අමතක කරන්න එපා. මොකද නැත්තම් ඔයාලා රුපියල් 11500ක් විතරක් අරන් යයි ලන්සුව තියලා අන්තිමේදී සල්ලි ගෙවන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. ඔබට අන්තිමේදී මේ ලන්සු තියලා 3 ඇවරයි කියලා ඔබට වාහනයක් හෝ මොකක් හරි එකක් හම්බුනොත් අනිවාර්යෙන් ඒක වටිනාකමෙන් 125ක් එවෙලම ගෙවන්න ඕන සල්ලි වලින්. ඊට පස්සේ දවස් 2ක් හෝ 3ක් වගේ ඉතා කෙටි කාලයක් ඇතුළත ඉතුරු 175ක් ගෙවලා ඒ වෙන්දේසි පරිශ්‍රයෙන් ඒ වාහනේ අරගෙන යන්න ඕන. ඉතින් ඒක අමතක කරන්න මෙපා. ඉතින් Honda Dio වගේ බයික් වල 7-8 දෙනෙක් විතර ඉල්ලනවා. අන්තිමේදී අර වෙළඳ පොලේ විකින්න ගණන් වලටත් වඩා තව 50000ක් විතර වැඩිපුරට තමයි මේක විකිනෙන්නේ. ඉතින් එහෙම දේවලුත් ඕන තරම් වෙනවා. ඒක නිසා තමයි හදිස්සි වෙන්න එපා. පළවෙනි අත්දැකීම වෙන්න පුළුවන් සමහර කට්ටියගේ පොඩි කොල්ල කෙල්ලෝ යනවා. ඉතින් එයාලා සාධාරණ මුදලට වාහනයක් ගන්නවා. මොලේ පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම පුළුවන් ඔයාට නොතේරෙන දෙයක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම කතා කරපු නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දාන්න. ඔබට තෙරුවන් සරණයි. යලිත් මේ වගේම වැදගත් වීඩියෝ හමු වෙන්න.